ඔබ ආධ්‍යාත්මික ලෝකයට රැගෙන යන කුණ්ඩලිනී යෝග ශ්‍රී ලංකා නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඔයා හිත සංසුන් කරගන්න සබ්ලිමිනල් බයිනෝරල් වගේ මියුසික් නිතර අහන කෙනෙක්ද? මේ වගේ මියුසික් නිතර ඇහීමෙන් ඔයාට ශ්‍රවණාබාධ ඇතිවෙන්න පුළුවන් කියලා දැනගෙන හිටියද? සබ්ලිමිනල් බයිනෝරල් මෙඩිටේෂන් මියුසික් වලදී අපේ කනට ස්වභාවිකව ඇහෙන්නේ නැති විවිධ සංඛ්‍යාත වෙන් කරලා අරගෙන ගොඩක් වෙලා ඒවා අහන්න සලස්වනවා. මේ විදියට දීර්ඝ වේලාවක් එකම සංඛ්‍යාතයක් ඇහෙන්න සැලැස්සුවාම අපේ ශ්‍රවණ ස්නායු වෙහෙසටපත් වෙනවා. ඒක දීර්ඝකාලීනව බලපාලා ටිනිටස් වගේ රෝග තත්ත්වයන් හෝ ශ්‍රවණාබාධ ඇතිවෙන මට්ටමට දියුණු වෙන්න පුළුවන්. මේ ගැන පැහැදිලි කරගන්න නම් අපිට ශබ්දයක් ඇහෙනකොට අපේ කන ක්‍රියාත්මක වෙන විදිය දැනගෙන ඉන්න අවශ්‍ය වෙනවා. අපිට ශබ්ද ඇසීම සිද්ධ වෙන්නේ අපේ ඇතුල් කනේ කරණ ශංකය කියන මෙන්න මේ කොටස ඇතුලේ තියෙන මේ රෝම වගේ සෛල කම්පනය වීමෙන්. මේ විවිධ රෝම සෛල කම්පනය වෙන්නේ විවිධ සංඛ්‍යාත වලට. අපේ කනට ශබ්දයක් ඇහෙනකොට කන ඇතුලේ තියෙන මේ සියුම් රෝම සෛල කම්පනය වෙනවා. මේ විවිධ රෝම සෛල විවිධ සංඛ්‍යාත වලට සංවේදී. ඔයා එකම සංඛ්‍යාතයක් එක දිගට අහද්දි වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. හිතන්න මෙන්න මේ රෝමය තමයි ඔයා අහන රිලැක්සේෂන් මියුසික් එකේ තියෙන සංඛ්‍යාතයට කම්පනය වෙන රෝමය කියලා. ඔයා එක දිගට පැය භාගයක් විතර ඒ මියුසික් එක අහනකොට මේ රෝම සෛලය එක දිගට පැය භාගයක් තිස්සේ කම්පනය වෙනවා. මේ රෝම ඊටාම සංවේදී සෛලීය කොටසක්. මේවා නිර්මාණය වෙලා තින්නේ එක දිගට කම්පනය වෙවි තියෙන නෙවෙයි. සැරින් සැරේ විවේක ගනිමින් විරාම ලබමින් කම්පනය වෙන්න. එකම සංඛ්‍යාතයක් එක දිගට අහනකොට මේ රෝම වේසටපත් වෙලා අන්තිමට මේ සෛලීය කොටස తాවකාලිකව අක්‍රිය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මිය යන්න පුළුවන්. එතකොට මේ සංඛ්‍යාතය ඔබට ඇහෙන්නේ නැති වෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ මෙහෙම වුණොත් ඔබේ කනේ ඇසීමේ හැකියාව ටිකෙන් ටික අඩු වෙලා ගිහින් ශ්‍රවණාබාධ ඇති වෙන්න පුළුවන්. ඔබට හිත සංසුන් කරන රිලැක්සේෂන් මියුසික් අහන්න ඕනි නම් ඒ සඳහා විසඳුම් දෙකක් තියෙනවා. ඔබට හිත එක්තැන් කරගන්න අවශ්‍ය නම් ඒ සඳහා පුළුවන් තරම් ස්වභාවික ශබ්ද අහන්න. ස්වභාවික ශබ්ද වලින් නිර්මාණය කරපු රිලැක්සේෂන් මියුසික් අහන්න යොමු වෙන්න. කෘත්‍රිමව නිර්මාණය කරපු විවිධ සංඛ්‍යාත ඇතුළත් කරපු සබ්ලිමිනල් මියුසික්, බයිනෝරල් මියුසික් ඔබ අහනවා නම් පුළුවන් හැම අවස්ථාවෙම ඒවා ස්පීකර් වලින් අහන්න. ඒවා හෙඩ්සෙට්, හෙඩ්ෆෝන් භාවිතා කරලා අහන්න එපා. ඒ වගේම කිසිම වෙලාවක ඒවා වොලියුම් වැඩි කරලා අහන්න එපා. ඒවා අහද්දී හැකිතරම් ශබ්දය අඩුවෙන් අහන්න බලන්න. ඒ වගේ මියුසික් අහන වෙලාවට ශබ්දය සාමාන්‍ය ප්‍රමාණයෙන් හෝ අඩුවෙන් තියාගන්න. ඒ වගේම සබ්ලිමිනල් වගේ මියුසික් එක දිගට මාස ගණන් දිනපතා අහන්න එපා. කාලෙන් කාලයට ඔබ අහන මියුසික් එක වෙනස් කරන්න. මම මේ ගැන කියන්නේ උපාධි මට්ටමින් විද්‍යාව හදාරලා ඒ වගේම අවුරුදු 15ක් තිස්සේ භාවනා ප්‍රගුණ කරලා ඒ අංශ දෙකෙන්ම ලැබුණු දැනුම හා අත්දැකීම් අනුව. මම මේ විදිහේ මියුසික් වල නිරීක්ෂණය කරපු පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ ලක්ෂණය තමයි මේ සබ්ලිමිනල් මියුසික්, බයිනෝරල් මියුසික් වගේ ඒවා නිර්මාණය කරන්නේ. ඒ වගේම ඒවා YouTube වගේ අවකාශවලට එකතු කරන්නේ විද්‍යාව හා භාවනා කියන අංශ දෙක ගැනම ගැඹුරු අවබෝධයක් තියන අය නෙවෙයි. බොහෝ දුරට ඒවා පළ කරන අය මේ දෙකෙන් එකක විතරක් යම් පළපුරුද්දක් තිබෙන අය. ඒ නිසා මේ රිලැක්සේෂන් මියුසික් ඇසීමෙන් ඔබට අහවල් දේ ලැබෙනවා කියලා ඔවුන් පොරොන්දු වෙන ගොඩක් දේවල් ඇත්තටම සිද්ධ වෙන්නේ නැහැ. මෙඩිටේෂන් මියුසික් ඇහීමෙන් කුණ්ඩලිනී චක්‍ර අවදිවීමක් හෝ තෙවැනියස අවදිවීමක් කිසිසේත්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ඒවා ඇසීමෙන් ඔබේ මනස උසස් වීමක් හෝ ඔබව ඉහළ තලයකට පත්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒවා සාහිත්‍යමය අලංකාර විතරයි. නමුත් මේවා මගින් මොලේ ඇතිවෙන බ්‍රේන් වේව්ස් විවිධ මට්ටම් වලින් ටියුන් කරලා සැලකිය යුතු මට්ටමකට හිත සංසුන් කරන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රයෝජනය ලබා ගන්න නම් රිලැක්සේෂන් මියුසික් භාවිතා කරද්දී ඒවා ඇහිමෙන් ඔබට අහිතකර ප්‍රතිඵල නොලැබෙන විදියට අහන්න මේ වීඩියෝදී පැහැදිලි කරපු උපදෙස් පිළිපදින්න අමතක කරන්න එපා.
හොඳින් මතක තියාගන්න. ඔබට අවශ්‍ය හිත එකග කරන්න නම් නිහඬතාවය තමයි හොඳම මියුසික් එක. ඔබේ මනසත් සිරුරත් නිරෝගීව පවත්වා ගනිමින් ඔබගේ අධ්‍යාත්මය දියුණු කර ගැනීමට මඟ පෙන්වන කුණ්ඩලිනී යෝග ශ්‍රී ලංකා නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර ආධ්‍යාත්මික ලෝකයට එකතු වෙන්න.